මම අද කියනවා ඔයගොල්ලෝ ආසාවෙන් බලන් හිටපු පංචමහා පුරුෂයෝගේ ගැන. ඒ තමයි උප්පත්ති කේන්ද්‍රයේ සිකුරු ග්‍රහය බලවත්ව පිහිටියාම ඇති වෙන මාළවී යෝගය. සිකුරු ග්‍රහය බලවත් වෙන්නේ තමන්ගේම රාශිය වෙන තුලා වෘෂභ රාශිය, උච්ච රාශිය වෙන මීනිය. උප්පත්ති කේන්ද්‍රයේ 1 4 7 10 කියන ස්ථානයක සිකුරු ග්‍රහය මේ විදිහට බලවත්ව පිහිටියොත් ඔබට මාළවී යෝගයේ ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබෙනවා. අපි හැමෝම දන්නවා සිකුරු ග්‍රහය බලවත් වුණාම එහෙම නැත්නම් සිකුරු ලැබුවම ලැබෙන ප්‍රතිඵල. ඒ කියන්නේ ආදර සම්බන්ධතා සාර්ථක වෙනවා. එහෙම නැත්නම් විවාහයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබෙනවා. ඔක තමයි අපි හැමෝම දන්න කාරණා. හැබැයි සිකුරු බලවත් වුණාම මේ විතරක් නෙමෙයි. පුද්ගලයාට විවිධ ආයුරින් භෞතික සැප සම්පත්, ලෞකික සැප සම්පත් ලබා දෙනවා. භෞතික සැප සම්පත් කියලා කියන්නේ සැප වාහන, අලංකාර නිවාස, විසිතුරු ඇඳුම් ආදී ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ලෞකික සැප සම්පත් ලබා දෙනවා. ඔබ ධනවත් පවුලක සියලු සැප සම්පත්, යාන වාහන, ගියදොර සැප සම්පත් සියලු දේ ඇතුව උපදින්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිත කාලයේ යම් අවධියක විශේෂයෙන් තරුණ අවධියේදී ඔබට මේ යෝගයේ ඵල දීමෙන් එහෙම නැත්නම් සිකුරු මහ දසාව ලැබීමෙන් මේ යෝගයේ ප්‍රතිඵල ඉතාමත්ම ඉහළින් භුක්ති විඳින්න ලැබෙනවා. භෞතික සැප සම්පත් වලට අමතරව මාළවී යෝගයේ පිහිටි පුද්ගලයා සමාජයේ නිතනින්ම ආකර්ෂණයට බඳුන් වන පුද්ගලෙක්. ඒ කියන්නේ යන තැන ඔහුට සමාජයෙන් ආකර්ෂණයක් ඇති වෙනවා. ආකර්ෂණීය කතාබහ, වචන, හරි ලස්සන වචන, ඒ වගේම දීප්තිමත් ඇස්, කඩවසම් සහ අලංකාර පෙළ ආදී වශයෙන් ඉතාමත්ම ලක්ෂණ ස්වරූපයක්, චිත්‍ර, නැටුම්, සංගීත වැනි කලා හැකියාවන්, නිර්මාණශීලී හැකියාවන්, ඒ වගේම ලස්සන කතාබහ වගේ සමාජයේ ආකර්ෂණ දිනා ගැනීමට හේතු වන සියලු සැප සම්පත් ඔහුට උප්පත්තියෙම ලැබෙනවා. මොහු ගොඩක් වෙලාවට ඉතාමත්ම සන්තෝෂයෙන්, විනෝදයෙන් කල් ගත කරන කෙනෙක්. සමාජයේ ආකර්ෂණය වගේම ලෞකික සැප සම්පත් වගේම ඔහුට ලැබෙන තවත් විශේෂ වරප්‍රසාද කිහිපයක් තියෙනවා. ඒ තමයි මාළවී යෝගයේ පිහිටි කෙනෙකුට යහපත් විවාහයක් සිද්ධ වෙනවා. ඒ සහකරු හෝ සහකාරී රූප ස්වභාවයෙන් අනුනෝ තාමත් අලංකාර කලාකාමී පුද්ගලයෙක් වෙන්න ඉඩ තියෙනවා. සිකුරු බලවත් වුණාම ගොඩක් වෙලාවට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රබල පුද්ගලයන් වෙනවා. ව්‍යාපාර ලෝකේ ජය ගන්න, පාරිභෝගික ආකර්ෂණ දිනා ගන්න ධනවත් පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ සිකුරුට අයත් ව්‍යාපාර නැත්නම් රත්තරන්, සුවඳ ප්‍රතිපිලි වගේ විසිතුරු භාණ්ඩ. ඒ වගේ දේවල් වලින් ගොඩක් වෙලාවට ව්‍යාපාර ලෝකේ ජය ගන්න හැකි වෙනවා. කේන්ද්‍රයක සිකුරු ග්‍රහය බලවත් මේ වගේ කේන්ද්‍ර ස්ථානයක සිටියත් ඵල නොදෙන අවස්ථා තියෙනවා. අපිට හිතෙන්න පුළුවන් ඔබේ කේන්ද්‍රයේ මාළවී යෝග තියෙනවා. හැබැයි ඒ ප්‍රතිඵල අපිට හම්බෙලා නැහැ කියන්නේ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. උප්පත්ති කේන්ද්‍රයේ සිකුරු ග්‍රහය බලවත් සිටියත් අස්ත නොවි සිටිය යුතුයි. එහෙම නැත්නම් පාප දෘෂ්ටි වලට ලක් නොවි සිටිය යුතුයි. ඒ විදිහට සිකුරු ග්‍රහය පාප පීඩිත නොවි, අස්ත නොවි ඔබේ උප්පත්ති කේන්ද්‍රයේ කේන්ද්‍ර ස්ථානයක පිහිටියොත් ඔබට යම් දවසක මේ සිකුරු ග්‍රහයෙන් ඇති වෙන මේ කියන ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබෙනවාමයි. උප්පත්ති කේන්ද්‍රයේ පරීක්ෂා කිරීමකින් තොරව මේ ඵල දෙන කාලය සහ ඵල දෙන විදිය නිවැරදිව කියන්න අමාරුයි. මේක පොදු පලාපලයක්. මේවා වෙනස් වෙන වීති රේඛා ගණනාවක් උප්පත්ති කේන්ද්‍රයක පිහිටන්න පුළුවන්. ඔබේ කේන්ද්‍රයේ මෙවැනි ප්‍රබල යෝගයක් තියෙනවද කියලා ස්ථිරව දැනගන්න අවශ්‍ය නම් මේ දැම්මම WhatsApp අංකයට පණිවිඩයක් කරන්න. අපි ඉතා නිවැරදිව ඔබේ කේන්ද්‍රයේ පිහිටි මාළවී යෝගය විතරක් නෙමෙයි සියලුම ග්‍රහ යෝග ඵල දෙන කාලය, ඵල දෙන විදිය ඉතා නිවැරදිව කියනවා.